මේක කියන්නේ මේකේ සුට් එක යන ඔන්න කරලා මේක මේකේ මේ මැල්ලවන ස්ටාර්ට් කරනවා. එතකොට යන්න යනකොට මේ ස්විච් එක ගන්නවා. මේකේ ස්පීඩ් මාරු කර ගන්න පුළුවන් 1 2 3 කිය. වේගෙන් යන්න. සාමාන්‍යයෙන් යනවා නම් සාමාන්‍යයෙන් මේ ගන්න දෙකට දාගන්න. දෙකට දාගෙන පාඩු යන්න පුළුවන් ඉන්නේ. හයියෙන් යනවා නම් මේකට දාගන්න 3ට. ඒකට හයියෙන් යනවා. කඳු වලදී කඳු වලේ දෙකේ දාලා වගේ යනවා. මේ බැටරි මේක මේ රතු වගේ තියෙන එක අන්තිම. මේ අන්තිම කට ඔතෙන්ද බයිනකම් ඉන්නවා මේවයි කට්ටක් බයිද. කියන්නේ මේ එක කට්ටයක් බහිද්දි charge කරනවා. ගන්න ඕක එතන බැටරි ටිකට උන්දා. සමහර කට්ටිය ඉන්නවනේ මෙතෙන් තමයි බයිනකම්. ඔතේට බැටරි ටික පස් කරලා එක කට්ටයක් ගියාට පස්සේ charge කරනවා. ඔව් එක කට්ටකින් යන්න පුළුවන් කිලෝමීටර් 70ක්. මේක අර 100ට ගන්න පෙන්න ඔව් මේක කඳු වෙලා අද්දාති මේ බැටරි මම අඩු වෙනවා වගේ පෙන්නනවා නේද? ඒනට බැටරිය වැහලා නැහැ. මේ බර වැටෙනාම දැන් යද්දි මේක මෝටරේකින් දුවන්නේ. අපි මේක අල්ලද්දි මේක එකපාර අඩු වෙනවා. බැටරි කනවාපෝ ඒ උඩට එනවා. 100ට ගණක් පෙන්නන්නේ නෑ එහෙම පෙන්නන්නේ. මෙතන කිලෝමීටර ගන්න. ඕක ගාන මෙතෙන් 8 කිලෝමීටර. ඒක මේක යතුරු කොහෙද දාන්නවද? වෝල්ටේජ් ගාන මේ තියෙන 72යි බැටරිය. යතුරු මේ පැත්තට දාන්න. එනි කරන්නේ මේක. ටීප් එක ගන්නවා නම් මේ පැත්තට. ටීප් එක. දැන් බයික් එක මේ ස්ටාර්ට් කරන් දාන්නේ මේ මෙතන මේ පැත්තට. මේ පැත්තට. මොකක්ද මේ ටීප් එක ගන්නවා නම් ඔෆ් කරලා මේ පැත්තට නියම කරනවා යතුරු. වමට ස්ටාර්ට් කරනවා ගන්න පුළුවන්. උඩට නෝමල්. උඩට නෝමල්. මේ පැත්තට තමයි සීට් එක අරින්නේ නේද? සීට් එක අරින්නේ මේ පැත්තට දාලා. හරියට බලන්න සීට් එක. මේකෙන් ස්ටාර්ට් කරන්න පුළුවන් මේක රිවර්ස් එක. මේක බලා මේ කැන්දෝම මේකෙත් තියෙනවද අර මේක විගහන කියලා නම් මේ යන්නේ ස්ටාර්ට් කරන්න දෙපේස. ඔව් තියෙනවා. මේක මේ මෑන්ල් එක ඉස්සරහට ඉස්සන්න මොන ඒක තමයි යන්නේ. ස්ටාර්ට් එක. මේ ස්විච් එක මොකද? මේ කොහොමද කරන්නේ? මේක කොහොමද කියන්නේ USB. දවන තියෙන්නේ. මේ ටික ගලවලා දාන්න ගෙදර ගිහින් නැත්නම් අවුවට කවුරුත් ඔව් අත් වෙනකොට මේක පේන්න